වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය සාමාන්‍යයෙන් හැඟීම්බර වන සිතේ බරක් හෝ අභ්‍යන්තර අස්ථිරභාවයක් ඇතිවිය හැකි දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. මෙම දිනේ මුල් භාගයේදී නොසිතූ කතාබහක් රහස් කරුණු හෝ පැරණි ප්‍රශ්නයක් නැවත මතුවීම සිදුවිය හැකි. ඉක්මන් තීරණ ගැනීමෙන් ඔබ වැළකී සිටිය යුතු වනවා. ඔබගේ මූල්‍ය තත්ත්වය, ණය කටයුතු, බැංකු කටයුතු, ගිවිසුම්, වගකීම් සහ අනෙකුත් පුද්ගලයන්ගේ සහාය සම්බන්ධ කරුණු මෙම දිනේ ඔබගේ විශේෂ අවධානයට ලක්වනු ඇති. ලාභයක් ලැබෙනවා වගේ පෙනුනත් සම්පූර්ණ විස්තර නොදැන ඉදිරියට යාමෙන් ඔබට පසුව ගැටලු ඇති විය හැකි. මෙම දිනේ කෙනෙකුගේ වචනයක් මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ඔබ වැළකී සිටිය යුතු වනවා. ඔබගේ රැකියාව හා වෘත්තීය කටයුතුවලදී බලධාරීන් නීතිමය කරුණු, ලේඛන කටයුතු, දුරකථන පණිවිඩ සහ වැරදි අවබෝධයන් ගැන සැලකිලිමත් විය යුතු වනවා. පැරණි වැඩ කටයුත්තක් නිවැරදි කිරීමට හෝ නැවත සකස් කිරීමට සිදුවිය හැකියි. නමුත් දිනේ සවස් කාලය වන විට ඔබ සැලසුම් සහගත වැඩ කටයුතු කරහොත් ඔබට ඉතා වැදගත් පුද්ගලයෙකුගේ උපකාර ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ පවුලේ අය, සහෝදර සහෝදරියන් සහ සමීප සම්බන්ධතාවයන් තුළ ඔබ කතා කරන වචන ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. කුඩා කරුණක් විශාල වාදයකට හැරිය හැකි දිනයක් වනවා. ආදර සම්බන්ධතාවයන් තුළදී සැකය, නිහඬතාවය හෝ අතීත සිදුවීමක් නැවත මතක්වීම සිදුවිය හැකියි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකීමේදී උදරය, ආහාර ජීර්ණය, රුධිර පීඩනය, හිසරදය, සිතෙහි ඇතිවන අධික බරගතිය සහ හදිසි තුවාල වැනි කරුණු පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතු වනවා. ඒ වගේම විශේෂයෙන් රිය පැදවීමේදී, තියුණු උපකරණ භාවිතයේදී සහ ඉක්මන් ක්‍රියාකාරකම්වලදී ඔබගේ අවධානය ඉතා යහපත්ව තබාගත යුතු වනවා. මෙම දිනේ ඔබගේ කටයුතු සඳහා වඩාත්ම යහපත් කාලයන් ලෙස උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලයත්, සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලයත් හඳුන්වන්න පුළුවන්. මෙම කාලයන් තුළ ඉතා වැදගත් කටයුතු ආරම්භ කිරීම, ආගමික කටයුතු, සැලසුම් සකස් කිරීම සහ සාමකාමී ඉතා වැදගත් සාකච්ඡාවන් සඳහාද වඩාත් සුදුසු වේලාවන් ලෙස හැඳින්විය යුතු වනවා. ඒ වගේම සවස 3:22 සිට සවස 4:56 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුළදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, ගිවිසුම්, ගමන් බිමන් ආරම්භ කිරීම සහ ඉතා වැදගත් තීරණ ගැනීමෙන් වැළකී සිටීම සුදුසු වනවා. උදෑසන 9:06 සිට 10:40 දක්වා වන කාලයත්, සවස 12:14 සිට 1:48 දක්වා වන කාලයත්, ඒ වගේම සවස 2:46 සිට 4:34 දක්වා වන කාලය තුළදීත් ඔබ තරමක් අවධානයෙන් කටයුතු කළ යුතු වනවා. මෙම දිනේ ඔබට ජයග්‍රහණය සහ යහපත උදා කර ගැනීමට හැකිවන්නේ හදිසියෙන් සහ ඉක්මන් කමින් ක්‍රියා කිරීමෙන් නොව නිහතමානීව රහස්‍යභාවය රැකගෙන යහපත් වේලාවන් තෝරාගෙන කටයුතු කිරීම මගිනුයි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.